මාව කකුලෙන් අදින යාළුවෝ ටිකකුත් හිටියා මාව උඩට ඇදලා දාන සපෝට් කරන යාළුවෝත් හිටියා අනිවාර්යයෙන්ම හිටියා හරිද දැන් අර බෑන්ඩ් එකේ කතාව කිව්වම ඒත් මම ගිහිල්ලා ඇහුවා අපේ මිස් කෙන්ඩි මුතු මිස් හිටියේ එයාගෙන් මං ඇහුවා හරි ඊට පස්සේ එහෙම යාළුවෝ ටිකක් මට ඉඳලා තියෙනවා හරිද හැබැයි ඔයා දන්නවද ඒ ලෙවල් නෝට්ස් දෙන්නේ නැති යාළුවෝ ඉඳලා තියෙනවා මට එහෙම ඉඳලා තියෙනවද ඔව් මට කොල්ලෝ ගෙනන් හැබැයි ඔක අඩුයි ඔව් මම දන්නේ නැහැ ඒක ඒ කියන්නේ කොයි තරම් දුරට මම නිවැරදිද කියලා මේ ගෑල් ළමයි මම එහෙම නෑ ඒ කියන්නේ දැන් මට හිටියේ ඇත්තටම කොල්ලෝ යාළුවෝ කොල්ලෝ ටිකක් හොඳයි නේ යාළුවෝ ඔව් අනේ ඇත්තටම ඔව් මම මේ ගෑල් ළමයින්ට බයිනව නෙවෙයි හරිද එහෙම දැන් මට විතරක් තියෙන අත්දැකීමක් නෙවෙයි මේ ලංකාවේ ඉන්න හැම ගෑල් ළමෙක්ටම තියෙන අත්දැකීමක් තමයි ගෑනු ළමයිව පහත් කරනවා ඔයත් එහෙමද ඔයත් ගෑල් මම එහෙම නෑ ඔය එහෙම කරන්නේ ඇත්තටම මම එහෙම නෑ මගේ හදවතින් මම මේ කතා කරන්නේ මං එහෙම කළා නෑ මාව දන්න යාළුවෝ මාව දන්න මිනිස්සු දන්නවා මම එහෙම කරන මිනිස්සෙක් නෙවෙයි ඒ බහුතරයක් අය එහෙම කරනවා බහුතරයක් අම්බෝ මට හම්බ වෙච්ච ගොඩක් අය බෝඩින් වල හිටපු යාළුවෝ ඕක ওই තත්ත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා එතකොට මේ සපෝටිව් ගැන කතා කරද්දී යාළුවෝ ගැන තමයි අපිට කතා කරන්න පුළුවන්මනේ ඕගොල්ලන්ටත් ඉන්නවද කකුලෙන් ඇදලා දාපු යාළුවෝ කමෙන්ට් කරන්න එහෙම යාළුවෝ ඉන්නවද ඔය තත්ත්වේ දැන් මේ කොල්ලන්ගේ පැත්තටදී ටිකක් අඩුයි නේද ඒක සාමුලින්ම වෙනවා